හරි. අද පළවෙනි පාඩමේ 54 වෙනි ප්‍රශ්නයේ සිට තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. හරි. බලමු. මෙතන මෙමරි කොටස අද සාකච්ඡා කරන්නේ පළවෙනි පාඩමේ මෙමරි කොටස. හරි. එතකොට A level exam එකට ගොඩාක්ම වැදගත් කොටසක් තමයි මේ මෙමරි කොටස. පළවෙනි පාඩමෙන් ගොඩක් ප්‍රශ්න අහන තැනක් තමයි මෙමරි කොටස කියන්නේ. රයිට්. බලන්න. විදුලිය විසන්ධි වූ සැනින් ගබඩා කර ඇති දත්ත විනාශ වන මතක ඒකක හඳුන්වන්නේ කුමන නමකින්ද කියලා අහනවා. එතකොට විදුලිය විසන්ධි වුණාට පස්සේ ගබඩා වෙලා තියෙන දේවල් නැති වෙලා යන්නේ. මොන මතකයේද කියලා අහනවා. රයිට්. අපි කියන්නේ ඒකට නැශ්‍ය මතකය කියලා නේ. නැශ්‍ය මතකය, නැශ්‍ය නොවන මතකය කියලා දෙකක් තියෙනවා. ඉතින් නැශ්‍ය මතකයේදී තමයි විදුලිය තියෙන තෙක් පමණක් ගබඩා කරපු දේවල් තියෙන්නේ. ඒතකොට නැශ්‍ය නොවන මතකයේදී විදුලිය විසන්ධි වුණා. විදුලිය නැතත් ගබඩා කරපු දේවල් මැකීලා යන්නේ නැහැ. එහෙමම තියෙනවා. right? එතකොට අපේ hard එක, CD, DVD, Blu-ray, pen drive නේද? මේ දේවල් ද්විතීයික ආචාර්ය නැශ්‍ය නොවන මතක විදියට ගන්න පුළුවන්. එතකොට නැශ්‍ය වන මතක විදියට ගන්න පුළුවන් register, cache memory සහ RAM ප්‍රධාන මතකය. හරි. එතකොට විදුලිය විසන්ධි වූ සැනින් ගබඩා කර ඇති දත්ත විනාශ වෙලා යන්නේ මොකේද? නැශ්‍ය වන මතකය පිළිතුර දෙක විදිහට අපිට ගන්න පුළුවන්. හරි. ඊළඟ එක. පහත ප්‍රකාශ අතරින් නැශ්‍ය මතකය සම්බන්ධව සත්‍ය වන්නේ මොනවද කියලා අහනවා. නැශ්‍ය මතකයේ සම්බන්ධ නැවත ප්‍රශ්නයක්. A. ජව සැපයුම ලබා දෙන තෙක් පමණක් දත්ත ගබඩා කර තබා ගන්නා ඒකක නැශ්‍ය මතක ලෙස හැඳින්වේ කියලා කියනවා. හරි. එතකොට හරි ජව සැපයුම ලබා දෙන තෙක් විතරයි දත්ත රැඳිලා තියෙන්නේ. හරි. විදුලිය ලබා දෙන තෙක් පමණයි. ඊළඟ එක පුද්ගලික පරිගණකයන්හි ප්‍රාථමික ආචාර්යනය සඳහා භාවිතා වන RAM නැශ්‍ය මතක ඒකකයක කියනවා. මම ඉස්සරත් කිව්වා RAM සහ register සහ cache memory නැශ්‍ය වන මතකයන් වලට අයිති වෙනවා. එහෙනම් B නිවැරදි. නැශ්‍ය මතකයන් වන register පවතින්නේ සකසනය තුලය. ඔව්. නැශ්‍ය මතකයක් තමයි register කියන්නේ. මේ register තියෙන්නේ කොහෙද? සකසනය process එක එහෙම නැත්නම් CPU තුල. එහෙනම් ABC සියල්ලම සත්‍ය වේ කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නයක්. නැශ්‍ය මතක වර්ගයන් පමණක් නිවරදිව පෙළගස්වා ඇති පිළිතුර කුමක්ද කියලා අහනවා. නැවත බලන්න ඕවා නැශ්‍ය මතකය, නැශ්‍ය නොවන මතකය අඳුනනවාද කියන එක. සසම්භාවී පිවිසුම් මතකය කියන්නේ RAM නැශ්‍ය මතකයක්, සංචිත මතකය ඊට පස්සේ කියන්නේ කෑෂ් මෙමරි වලට. එතකොට එයත් නැශ්‍ය වන මතකයක්. පඨන මාත්‍ර මතකය කියන්නේ ROM කියන්නේ නැශ්‍ය වන මතකයක් නෙවෙයි. ඊළඟ රෙජිස්ටර් කියන්නේ නැශ්‍ය වන මතකයක්. එහෙනම් පිළිතුර A, B සහ D. A, B සහ D පිළිතුර තුන විදිහට අපිට ගන්න පුළුවන්. හරි. 57 වෙනි ප්‍රශ්නේ නැවත නැවත පුබුදු කිරීමක් සිදු කළ යුතු වන්නේ පහත දක්වා ඇති කුමන මතක වර්ගයන් භාවිතා කර නිපදවන මතක ඒකකයන්ද කියලා අහනවා. රීෆ්‍රෙෂ් කරන්න නැවත රීෆ්‍රෙෂ් කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ අපි මතකයන් තුල දත්ත ගබඩා කරනවා කියන්නේ යම්කිසි විද්‍යුතයක් ගබඩා කරනවා කියන එකයි. රයිට්? අපි මේ ලබා දෙන විද්‍යුතය ටික වෙලාවක් යනකොට ටික අඩු වෙන්න පුළුවන්. මෙන්න රීෆ්‍රෙෂ් කරනවා කියලා කියන්නේ මෙය නැවත තිබ්බ ප්‍රමාණයට අපි තුමු වෝල්ටේජ් 5ක් දුන්නා කියලා. හරි වෝල්ටේජ් 5ක් දීලා තියෙනවා. වෝල්ටේජ් 5ක් දීලා එක නිරූපණය කරලා තියෙනවා කියලා හිතන්න. එක වෙනුවට වෝල්ටේජ් 5ක්. බිංදු වෙනුවට වෝල්ටේජ් දෙන්නේ නැහැ. ඔහොම හිතන්න. එතකොට අර දීපු එක නිරූපණය සඳහා දීපු වෝල්ටේජ් 5 මොහොතින් මොහොත ටික අඩු වෙලා යනවා නම් අපි
ටික වෙලාවක් යනකොට මතකයෙන් මේ දත්ත නැති වෙලා යනවා. ඒ නිසා අඩු වෙන්න දෙන්නේ නැතුව දත්තේ මැකිලා යන්න දෙන්නේ නැතුව මොකද කරන්නේ? අර විද්‍යුතය 5 කියන තැනටම ගන්නවා. ඒ කියන්නේ රිෆ්‍රෙෂ් කරනවා. පැහැදිලිද? ඔන්නක තමයි පුබුදු කිරීමක් කරනවා. එහෙම නැත්නම් රිෆ්‍රෙෂ් කරනවා කියලා කියන්නේ. එතකොට නැවත නැවත පිබුදු කිරීමක් සිදු කළ යුතු වන්නේ මොන මෙමරි එකේද කියලා අහනවා. DRAM. ගතික සසම්භාවී ප්‍රවේශ මතකයේ තමයි හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ සාමාන්‍ය භාවිතා කරන RAM එක අපි ප්‍රධාන මතකය තමයි මේ DRAM. DRAM වලින් තමයි ප්‍රධාන මතකය හැදිලා තියෙන්නේ. එහෙනම් ඒක ගතික සසම්භාවී ප්‍රවේශ මතකය තමයි පිළිතුර වෙන්නේ. right SRAM කියන්නේ SRAM වලින් තමයි register සහ cache memory හැදලා තියෙන්නේ. SRAM නිතර පුරුදු කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඊළඟට ROM තියෙන්නේ. ඊළඟට virtual memory සහ cache memory තියෙන්නේ. right එහෙනම් පිළිතුර 1. ප්‍රධාන මතකය නිපදවීමට භාවිතා කර ඇති මතක වර්ගය කුමක්ද කියලා අහනවා. ප්‍රධාන මතකය හදන්න භාවිතා කරන්නේ DRAM. මම ඉස්සෙල්ලත් කිව්වා DRAM වලින් තමයි ප්‍රධාන මතකය හැදිලා තියෙන්නේ. SRAM වලින් ස්ථිතික සම්භාවී ප්‍රවේශ මතකයෙන් තමයි පුතා මොනවද? register සහ cache memory හදලා තියෙන්නේ. right එහෙනම් 58ටත් උත්තරේ 1. ඔවා හොඳට මතක තියාගන්න. 59. රෙජිස්ටර් වාරක මතකය නිපදවීමට භාවිතා කර ඇති මතක වර්ගය කුමක්ද කියලා අහනවා. හරි රෙජිස්ටර් සහ කෑෂ් මෙමරි හදලා තියෙන්නේ SRAM වලින්. මම ඉස්සෙල්ලත් කිව්වා SRAM වලින් බව. right පිළිතුර 2. දත්ත සැකසීමේ ක්‍රියාවලියේදී සකසනය වෙත දත්ත ලබා ගැනීම සිදුවන්නේ කුමන මතක ඒකකය තුලින්ද කියලා අහනවා. සකසනය වෙත දත්ත ලබා ගැනීම සිද්ධ කරන්නේ කොහෙන්ද කියලායි අහන්නේ. right එතකොට මේකෙදි ප්‍රධාන මතකය RAM තියෙනවා, ROM තියෙනවා, register තියෙනවා, virtual memory තියෙනවා, cache memory තියෙනවා. ඇත්තටම දත්ත සැකසීම සඳහා අවශ්‍ය දත්ත ප්‍රධාන වශයෙන්ම ගබඩා කරන්නේ පුතා RAM එක තුල. හරි RAM එක තුල. මොකද ඒක තමයි විශාල මතකය කෙලින්ම දත්ත CPU වෙත නැත්නම් සකසනය වෙත ලබා දෙන්න පුළුවන්. එතකොට ප්‍රධාන මතකය තුල තමයි ධාවනය වෙන වැඩසටහන වල දත්ත සහ උපදේශ ගබඩා කරලා තියෙන්නේ. හැබැයි ඊළඟට අත්‍යවශ්‍ය දේවල් දැන් ඔය සකසනය වේගයෙන් ක්‍රියාත්මක වෙනකොට සකසනයට අවශ්‍ය දත්ත සහ උපදෙස් RAM එකට ඒ වේගයෙන් දෙන්න බෑ. හරි? ඒ කියන්නේ සකසනයේ වේගය process එකේ වේගය වැඩි RAM එකේ වේගයට වඩා. එතකොට මොකද කරන්නේ? එතකොට විසඳුමක් විදිහට දාලා තියෙනවා cache memory. cache level 1 2 3 කියන තුන් දෙනා මේකේ support එකට chip 3ක් විදිහට ලබා දීලා තියෙනවා. එතකොට සකස් කිරීමට අත්‍යවශ්‍ය මුලින්ම අවශ්‍ය වෙන දේවල් මේ cache memory තුර ගබඩා කරනවා. හරි? මීට අමතරව සකසනය තුලම තියෙනවා register කියන මතකය. සකසනය තුලම තියෙනවා register කියන මතකය. හරි? එතකොට මේ register තමයි මේ memory වලින් වේගවත්ම, ස්පීඩ්ම, කුඩාම, මිල අධිකම මතකය වෙන්නේ. කවුද? register. හරි? හොඳට මතක තියාගන්න. එතකොට හැබැයි චූටිම මතකය. එතකොට සකස් කිරීම සඳහා අවශ්‍ය දත්ත මේ රෙජිස්ටර් තුල තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ ගොඩාක් ලොකු මතකයක් නෙමෙයි චූටි මතකයක්නේ. හරි. ඒ වගේම සැකසීම අතරතුර මොන හරි ගබඩා කරලා තියාගන්න අවශ්‍යයි නම් ඒ වෙලාවටත් භාවිතා කරන්නේ රෙජිස්ටර්ස්. ඊට පස්සේ සැකසීමෙන් පසු තොරතුරුත් යම් ප්‍රමාණයක් රෙජිස්ටර් තුල ගබඩා කරලා තියෙන්න පුළුවන්. හරි හැබැයි මේ දත්ත සැකසීමේ ක්‍රියාවලියේදී සකසනය වෙත දත්ත ගොඩාක් තැන්පත් කරලා දත්ත සහ උපදෙස් දෙන්නේ කවුද? RAM එක. RAM එක. හරි මේ RAM එකේ support එකට තමයි cache memory ඉන්නේ.
වේගය මදි නිසා. ඒ වගේම සැකසීම අතරතුර මොන හරි ගබඩා කරන්න ඕනනම් සහ සකස් කරන්න බලාපොරොත්තු වෙන්න දත්ත ඉතාමත් කුඩා ප්‍රමාණයක් తాවකාලිකව රෙජිස්ටර් තුලත් ගබඩා කරනවා. ඉතින් මෙතන හැමෝම ඉන්නවානේ රෙජිස්ටර් ඉන්නවා, RAM ඉන්නවා, කෑෂ් මෙමරි ඉන්නවා. නමුත් අපි මෙතන පිළිතුර විදිහට ප්‍රධාන මතකය ගමු. සකසනයට අවශ්‍ය දත්ත මුලින්ම සොයා බලන්නේ කුමන මතකයද කියලා අහනවා. සකසනයට අවශ්‍ය දත්ත මුලින්ම හොයලා බලන්නේ රෙජිස්ටර්ස් තුල. හරි රෙජිස්ටර් ළඟම සකසනය තුලම ඉන්න කෙනා. ඊට පස්සේ බලනවා කෑෂ් ලෙවල් 1. කෑෂ් ලෙවල් 1 ඉන්නේ කොහෙද? එයත් ඉන්නේ සකසනය තුල. සීප් එක තුල. හරි. කෑෂ් ලෙවල් 2 ඉන්නේ සකසනයේ ආසන්නයේ කොහෙද? මදර් බෝඩ් එකේ. කෑෂ් ලෙවල් 3 ඉන්නේ RAM එක ආසන්නයේ මදර් බෝඩ් එකේ. හැබැයි නවීන පරිගණකවල අලුත් ඒ වගේ කෑෂ් ලෙවල් 1 2 3 තුන් දෙනාම ඉන්න පුළුවන් කොහෙද? සකසනේ එහෙම නැත්නම් සීප් එක තුල. රයිට් ප්‍රොසෙස් එක තුල. එතකොට සකසනයට අවශ්‍ය දත්ත පැහැදිලිද? සකසනයට අවශ්‍ය දත්ත මුලින්ම සොයා බලන්නේ කොහෙද? රෙජිස්ටර් තුල. රෙජිස්ටර් තුල. රයිට්. එහෙනම් උත්තරේ 3. ඊළඟ ප්‍රශ්නට යන් 63 වෙනි ප්‍රශ්නේ. සකසනයේ වේගයට ගැලපෙන ලෙස ප්‍රධාන මතකයෙන් දත්ත ලබා දීමත් සිදු නොවේ කියලා කියනවා. සකසනයට ගැලපෙන වේගයට RAM එකෙන් දත්ත දෙන්නේ නෑලු. මම ඉස්සලා කිව්වේ. රයිට්. එබැවින් සකසනයේ උපරිම කාර්යක්ෂමතාවය භාවිතයට ගත නොහැකි විය. හරි දෙන්න බැරි නිසා RAM එකේ වේගය මදි නිසා process එක අදාළ කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්නේ නැහැ. ඇයි දත්ත වේගෙන් හම්බ වෙන්නේ නැහැ යාට. මීට පිළිමක් ලෙස පරිගණක පද්ධතිය ස්ථාපිත කර ඇති මතක වර්ගය හඳුන්වනු ලබන්නේ කුමන නමකින්ද කියලා අහනවා. හරි. මම උත්තරේ කලිනුත් කිව්වා. සකසනේ ස්පීඩ් එක process එකේ වේගය වැඩි RAM එකේ වේගයට වඩා ඒ නිසා එයට විසඳුමක් විදිහට සකසනය සහ කවුද RAM එක අතර කෑෂ් මෙමරි ඇතුළත් කරලා තියෙනවා. රයිට්. එහෙනම් මේකට උත්තරේ කෑෂ් මෙමරි කියන්නේ නිහිත මතකය. රයිට්. ඊළඟට යමු අපි 64 වෙනි ප්‍රශ්නෙට. සකසනිය විසින් නිරතුරුවම භාවිතයට ගන්නා ප්‍රධාන මතකයේ ඇති දත්තවල පිටපත් සංචිත මතකය නොහොත් නිහිත මතකයේ තැන්පත්ව පවතී. සකසනයේ අවශ්‍ය වූ විට මුලින්ම දත්ත සොයා බලනුයේ සංචිත මතකය තුල පවතින පහත කුමන මතකය තුලද කියලා අහනවා. රයිට්. මං කිව්වනේ මුලින්ම සංචිත මතක වලින් කියන්නේ කෑෂ් මෙමරි වලින් මුලින්ම හොයලා බලන්නේ සකසනය තුල ඉන්න කෑෂ් ලෙවල් 1 තුලයි. ඒක නැත්තම් ලෙවල් 2 බලනවා, ඒක නැත්තම් ලෙවල් 3 බලනවා, එහෙම නැත්තම් RAM එකේ. රයිට්. ඒ නිසා උත්තරේ 1. 65. මධ්‍ය සැකසුම් ඒකකය තුල ඇති විශේෂිත මතක වර්ගයක් වන මෙම මතකය මතක උපාංග අතරින් වැඩිම වේගයක් සහිත මතක වර්ගය වේ. එම මතක වර්ගය කුමක්ද කියලා අහනවා. CP එක ඇතුලේ ඉන්න කට්ටිය කවුද ඇහුවොත් මතක නම් අනිවාර්යෙන් රෙජිස්ටර්. ඊට අමතරව කෑෂ් ලෙවල් 1. හරි. එතකොට විශේෂිත මතක වර්ගය තමයි රෙජිස්ටර් මතකය. මෙයා තමයි හොඳට මතක තියාගන්න වේගවත්ම මතකය වෙන්නේ. මුළු මතක අතරින් වේගවත්ම කුඩාම මිල අධිකම මතකය තමයි පුතා රෙජිස්ටර් මතකය. හරිනේ. එහෙනම් උත්තරේ 3 විදිහට අපිට ගන්න පුළුවන්. රෙජිස්ටර් මතකයේ ප්‍රධානම කාර්ය වනුයේ පහත සඳහන්
කුමක්ද කියලා අහනවා. දැන් රෙජිස්ටර්ස් වල ප්‍රධානම කාර්ය මොකක්ද කියලා අහන්න. සැකසීම සඳහා උපදෙස් රඳවා තබා ගැනීමලු, ප්‍රධාන මතකයේ දත්තවල පිටපත් තබා ගැනීම හා ඒවා ප්‍රවේශ කිරීම. ඒක වැරදිනේ. ප්‍රධාන මතකයේ දත්තවල පිටපත් තබා ගැනීම හා ප්‍රවේශ කිරීමලු කර ගැනීමලු ඒකත් වෙන්න. කියන්නේ ප්‍රධාන මතකයේ තියෙන ඒවා තමයි මේ රෙජිස්ටර් වලට එන්නේ සකස් කිරීම සඳහා. 3. අංක ගණිතමය හා තාර්කික ඒකට යවන තෙක් දත්ත හා උපදෙස් తాවකාලිකව තම්පත් කර ගැනීම හා ඉන් ලැබෙන තොරතුරු ප්‍රධාන මතකයට යවන තෙක් තැන්පත් කර තබා ගැනීම. අන්න පිළිතුර. දැන් මේ අපි කතා කරන්නේ කවුරු ගැනද? පරිගණකයේ මොළය විදිහට සලකන CPU එහෙම නැත්නම් සාකසනය තුල ඉන්න විශේෂම මතකය, විශේෂිතම මතකය කවුද? රෙජිස්ටර්ස් ගැන. පැහැදිලිද? රෙජිස්ටර්ස් ගැන. ඉතින් මේ රෙජිස්ටර්ස් තුල දත්ත ගබඩා කරලා තියෙන්නේ ALU අංක ගණිතමය හා තාර්කික ඒකකයට යවන තෙක් දත්ත හා උපදෙස් ඉතා කුඩා ප්‍රමාණයක් తాවකාලිකව රඳවා තබා ගන්නවා. හරි. ඊළඟට ඉන් ලැබෙන තොරතුරු, ඒකෙන් ලැබෙන තොරතුරු මොකද වෙන්නේ? ප්‍රධාන මතකයට RAM එකට යවන තෙක් කොහෙද තියාගන්නේ? මේ රෙජිස්ටර්ස් තුල ගබඩා කරලා තියාගන්නවා. එහෙනම් අපිට පිළිතුර විදිහට තුන්වෙනි පිළිතුර ගන්න පුළුවන්. පහත දක්වා ඇති කරුණු අතරින් රෙජිස්ටර් සම්බන්ධව නිවැරදි වන්නේ කුමක්ද කියලා අහනවා. right. ඒක ගැන RAM මතකයට වඩා වේගයෙන් අඩුයලු. රෙජිස්ටර් RAM එකට වඩා වේගයෙන් අඩුයි කියනවා නෑ. මං කිව්වනේ මතක දූරාවලිය මතක තියාගන්න උඩින් ඉන්නේ රෙජිස්ටර්, ඊළඟට කෑෂ් ලෙවල් 1, කෑෂ් ලෙවල් 2, කෑෂ් ලෙවල් 3, ඊට පස්සේ තමයි RAM. ඊළඟට hard disk එක ඉන්නේ. right. එහෙනම් රෙජිස්ටර් සම්බන්ධව නිවැරදි RAM එකට වඩා වේගයෙන් අඩුය කියන එක වැරදි. right. ඊට පස්සේ මේ සකසනය තුල පිහිටා ඇත. අන්න ඒක හරි. CPU එක තුලින් මතක ධාරිතාවය වැඩි වේගවත් මතකයකි. මතක ධාරිතාවය වැඩි නැහැ. මතක ධාරිතාවය අඩුයි. කුඩාම මතකය. ඊළඟ ද්විතීක මතකයන්ට සාපේක්ෂව මිල අඩුය. වැරදි. වේගවත්ම මිල අධිකම කුඩාම මතකයේ රෙජිස්ටර් මිල අධිකම එක්කන. ධාරිතාවය RAM ගේ මතකයට වඩා වැඩි කියනවා නැහැ. එහෙනම් මේ සකසනය තුල පිහිටා ඇත කියන පිළිතුර අපිට ගන්න පුළුවන්. සකසනය තුල ස්ථාපිත කර ඇති මතක ඒකක යුගලය වන්නේ, ඒ කියන්නේ process එක තුල ස්ථාපනය කරලා තියෙන මතක ඒකක යුගලය වන්නේ මොනවද කියලා අහනවා. right. රෙජිස්ටර් මතකය. හරි. L1 මතකය. දැන් සකසනය තුල ස්ථාපිත කරලා තියෙන මම ඉස්සෙල්ලත් කිව්වා හොඳට මතක තියාගන්න CPU තුල ඉන්නේ කවුද? රෙජිස්ටර් සහ කෑෂ් ලෙවල් 1. එහෙනම් පිළිතුර එක විදිහට ගන්න පුළුවන්. ඊළඟ එකට යන්. දැන් යනවා ද්විතීක ආචායන පැත්තට. පරිගණකයට විදුලි සැපයුම විසන්ධි වුවද පරිගණකයේ දත්ත හෝ තොරතුරු මැකී නොයන මතක වර්ගය වන්නේ මොනවද කියලා අහනවා. විදුලි සැපයුම ලැබුණේ නැතත් ගබඩා කරලා තියෙන මතකයන් නශ්‍ය නොවන මතකයන්. පැහැදිලිද? නශ්‍ය නොවන මතකයන්. එහෙනම් උත්තරේ 2. ඊළඟ එක. පරිගණකයක් ක්‍රියාත්මක කළ විගස එහි මූලික ක්‍රියාකාරීත්වයන් සඳහා අවශ්‍ය වන BIOS වැඩසටහන ගබඩා කර ඇති මතකය වන්නේ
මොකක්ද කියලා අහනවා. right. මේ දැන් අපි ද්විතීකාචායන පැත්තේ ඉන්නේ. පරිගණකය ක්‍රියාත්මක කරනකොටම හරි ඒ කියන්නේ ඔපරේටින් සිස්ටම් එක දැන් පරිගණකය ක්‍රියාත්මක කරාදී අපි මේ පරිගණකයට විදුලිය ලබා දුන්නාට පස්සේ ඔපරේටින් සිස්ටම් එක තියෙන හાર્ඩ් ඩිස්ක් එකේ ඒ හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන ඔපරේටින් සිස්ටම් එක පුතා කොහාට දෙන්න ඕනේ? කොහාට දෙන්න ඕනේ? RAM එක ඇතුළට එන්න ඕනේ. තේරෙනවද? RAM එක ඇතුළට එන්න ඕනේ. අපි යන්නේ ක්‍රියාවලිය කියනවා boot in program එක කියලා. ඉතින් ඒකේ පළවෙනිටම වෙන එක තමයි post වැඩසටහන එහෙම නැත්නම් BIOS ක්‍රියාරම්භ වීම. ඉතින් මේ BIOS වැඩසටහන ගබඩා කර ඇති මතකය වන්නේ මොකක්ද කියලා අහනවා. ROM තුල තමයි ගබඩා read only memory. right. එහෙනම් පඨන මාත්‍ර මතකයේ විදිහට ඒක ගන්න පුළුවන්. ඊළඟ එක පඨන මාත්‍ර මතක වර්ගයට අයත් මතක චිපයට එක්වරක් දත්ත ඇතුළත් කළ හැකි අතර එසේ ඇතුළත් කළ දත්ත සදහටම පවතී. මැකීමට නොහැකිය. එම මතක වර්ගය වනුයේ මොකක්ද කියලා අහනවා. හරි. එතකොට පඨන මාත්‍ර ROM වර්ග කිහිපයක් අපිට දැක ගන්න පුළුවන්. හරි. එතකොට programmable read only memory නේද? ඊට පස්සේ EPROM තියෙනවා, EEPROM තියෙනවා. මේ වගේ අපිට ROM වර්ග කිහිපයක් බලා ගන්න පුළුවන්. ඉතින් යම්කිසි දෙයක් ROM එක තුල ලිව්වට පස්සේ නැවත නැවත ඒක මක ලියන්න බැරි ROM එක මොකක්ද කියලායි මේ අහන්නේ. හරි. මතකය තමයි PROM. PROM උත්තරේ 2. Programmable read only memory. right. ඊළඟට අහනවා erasable programmable read only memory. EPROM ගැනයි අහන්නේ. EPROM ඇති දත්ත හිස්තැනක් භාවිතයෙන් මකා දමා නැවත දත්ත ඇතුළත් කළ හැකි කියනවා. දැන් මේ ROM එකේ තියෙන ඒවා යම් කිසි දෙයක් භාවිතා කරලා මකලා දාලා ආපහු ඒක ලියන්න පුළුවන්ලු. මොනවද භාවිතා කරන්නේ? පාරජම්බුල, එක්ස් කිරණ විද්‍යුත් තරංග, අතෝරක්ත, ගුවන් විදුලි තරංග. පාරජම්බුල කිරණ. right? එහෙනම් උත්තරේ 1. මේ පාරජම්බුල කිරණ භාවිතා කරලා තමයි EPROM වල දත්ත ඉරේස් කරලා දාලා නැවත ලියන්න අවස්ථාව ලැබිලා තියෙනවා. දෘඩ තැටිය තුළ තාර්කිකව නිර්මාණය වන මතක ඒකකය ලෙස හඳුනාගත හැකි වන්නේ කුමන මතක ඒකකයද කියලා අහනවා. හරි. ප්‍රධාන මතකය. පඨන මාත්‍ර මතකය, අතත්්‍ය මතකය, සංචිත මතකය සහ රෙජිස්ටර් මතකය. හරි. තාර්කිකව නිර්මාණය වන මතකය. දෘඩ තැටිය තුළ තාර්කිකව නිර්මාණය වන මතක ඒකකය අපෙන් අහන්නේ. right. මේක විශේෂ දෙයක්. අපි ඔපරේටින් සිස්ටම් පාඩමේදී ඉගෙන ගන්නවා. අතත්්‍ය මතකය virtual memory කියලා දෙයක්. ඇත්තටම මේ virtual memory එක පුතා අපි කම්පියුටර් එක ගලවගෙන ගියොත් අපිට හම්බ වෙන්නේ නැහැ. පරිගණකය තුළ මෙන්න virtual memory එක හම්බුණා කියලා අපිට හොයන්න බෑ. පැහැදිලිද? හරි. එතකොට මොකක්ද මේ virtual memory කියන්නේ? ඇයි ඒක කොහෙදද භාවිතා වෙන්නේ? පරිගණකයට විශාල පරිගණකයේ RAM එකට වඩා හරි පරිගණකයේ RAM එකට වඩා විශාල වැඩසටහනක් ධාවනය වෙන අවස්ථාවකදී උදාහරණයක් RAM එක තියෙනවා ඔයාගේ 4GB. ඔයාට වැඩසටහනක් ඔයාට ගේම් එකක් ප්ලේ කරන්න තියෙනවා 5GB. දැන් ගේම් එක ප්ලේ වෙන්න නම් පුතා ඔයා හොඳටම දන්නවා අර
ප්‍රෝග්‍රෑම් එක එහෙම නැත්නම් ගේම් එක අනිවාර්යයෙන්ම RAM එක තුළට එන්න ඕනේ. RAM එකට ආවට පස්සේ තමයි CPU එක එහෙම නැත්නම් process එක තුළට යන්න පුළුවන්. හරිද? එතකොට හැබැයි RAM එක 4GB ප්‍රෝග්‍රෑම් එක 4GB. ඉතින් දෙයියනේ හතරක් තියෙන තැනකට පහක් දාන්න බෑනේ නේ. නේද? හරි. එතකොට මොකද කරන්නේ? ඔපරේටින් සිස්ටම් එක අර ප්‍රෝග්‍රෑම් එක කඩා ගන්නවා පුතා සමාන ප්‍රමාණයේ පේජ් වලට. හරි ප්‍රෝග්‍රෑම් එක සමාන ප්‍රමාණයේ පේජ් වලට කඩා ගන්නවා. මේ පේජ් එකක සයිස් එක මේ කඩන පේජ් එකක සයිස් එක ඒ මොහොතේ ඒ RAM එකේ පරිගණකයේ RAM එකේ තියෙන ෆ්‍රේම් එකක සයිස් එකකට සමානයි. පැහැදිලිද? RAM එකේ තියෙන ෆ්‍රේම් එකේ සයිස් එකට සමාන ප්‍රමාණයේ පේජ් වලට තමයි කඩා ගන්න. ඊට පස්සේ මේ pages ටික නම් කරගන්නවා. page 0 1 2 3 4 කියලා නම් කරගන්නවා. මේ page වලින් ටිකක් යවනවා RAM එක තුරට. ඔක්කොම දාන්න බැහැනේ දැන්. නේද? මොකද මේ pages ටික ඔක්කොම ගත්තොත් 5GB මං කලින් ගත්ත උදාහරණේ හැටියට. එතකොට RAM එක 4GB නේ. ඉතින් ඒක වැඩේ කරන්න බැහැනේ. එතකොට මොකද කරන්නේ? අර page වලින් ටිකක් RAM එකට යවලා ඉතුරු ටික යවනවා කොහාටද? ද්විතීක ආචාර්ය hard disk එකට. හරි? එතකොට hard disk එකේ තියෙන page කොයි වෙලේ හරි උවමනා වුණොත් අනිවාර්යයෙන් උවමනා වෙනවනේ. වැඩසටහන ධාවනය වෙද්දී අර pages උත් ඕන වෙනවනේ. අන්න ඒ වෙලාවට මේ hard disk එකේ තියෙන page ගන්නවා RAM එකට. ඉතින් his frame එකක් තියනවාද කියලා බලලා ඒ his frame එකට අර අවශ්‍ය page එක ගන්නවා. his frame එකක් නැත්තම් ඒ වෙලාවේ RAM එකේ ඉන්න page එකක් යවනවා කොහටද? ද්විතීකාචායනයට. අපි කියනවා ප්‍රතිහරණය කරනවා කියලා, swap out කරනවා කියනවා. එහෙම ප්‍රතිහරණය කරලා අර page එක අවශ්‍ය page එක අර his වෙච්ච රාමුවට ලබා ගන්නවා. ඔන්න ඔක තමයි අතත්්‍ය මතකයේ ක්‍රියාවලිය වෙන්නේ. හරි ওই විදිහ තමයි වැඩ කරන්නේ. right. එතකොට ඇත්තම භෞතිකව නැති තර්කානුකූලව හැදෙන මතකය තමයි එහෙනම් මොකද්ද? අතත්්‍ය මතකය. right. උත්තරේ 3. ද්විතීක ආචාර්ය උපාංග අතරින් චුම්බක මාධ්‍ය උපක්‍රම නිවැරදිව දැක්වෙන්නේ. හරි. කලින් පේපර් එකකත් මම දුන්නා මික්ස් පේපර් එකක මං හිතන්නේ මේ chart එක. ද්විතීක ආචාර්ය chart එක. ප්‍රකාශ මාධ්‍ය, චුම්බක මාධ්‍ය, ඝන මාධ්‍ය වලට උදාහරණ දීලා තියෙනවා. මම ඒ වෙලාවේදී කිව්වා අනිවාර්යයෙන් මේක මතක තියාගන්න කියලා. මොකද විභාගෙට ඉතාමත් වැදගත්. right. එතකොට අහන්නේ චුම්බක මාධ්‍ය උපක්‍රම. මේකදී අහන්නේ චුම්බක මාධ්‍ය උපක්‍රම මොනවද කියලා. හරි. චුම්බක මාධ්‍ය තමයි එතන ඇති බලන්න දුඩ තැටිය, නම්‍ය තැටිය සහ චුම්බකිත පටි. right? hard disk, floppy and මොනවාද? magnetic tapes. right. එහෙනම් චුම්බක මාධ්‍ය වලට උදාහරණ ඔයා දැන් දන්නේ නැත්නම් දැන් මම පාඩම් කරගන්න. පැහැදිලි නේද? right. උත්තරේ එහෙනම් 2. ඊළඟ එක පුතා ද්විතීක ආචාර්ය උපාංග අතරින් ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම නිවැරදිව දැක්වෙනුයේ. හරි. ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම නිවැරදිව තියෙන්නේ මොනවද කියලා අහනවා. ප්‍රකාශ මාධ්‍ය තමයි අර තැටි ටික. මොන තැටිද? දුඩ තැටිය නෑ. CD, DVD, Blu-ray. හරිනේ. එහෙනම් උත්තරේ මොකද්ද? අහනේ සංයුක්ත තැටිය, CD සංඛ්‍යාංක භාවිත තැටිය, DVD ඊට පස්සේ Blu-ray තැටිය කියලා කියනවා. එහෙනම් 75ට උත්තරේ 5. right. ඊළඟට යන් 76. පරිගණකවල ප්‍රධානතම ද්විතීකාචායනය වන්නේ. ද්විතීකාචායනය කියන්නේ මොනවද? අර ස්ථීරව දත්ත ගබඩා කරලා තියෙන මතක නේද? අනිත් ඒවා ප්‍රාථමික මතක. දැන්
RAM එක, cache memory, registers මේවා මොනවද? ප්‍රාථමික මතක. හරි? එතකොට hard disk, CD, DVD, Blu-ray, pen drives මේවා මොනවද? ද්විතීයික මතක විදිහටයි සැලකෙන්නේ. ඊළඟට ROM එකත් ද්විතීයික මතකයක්. right. එතකොට මේ වගේ විශාලතම ද්විතීයික ආචාර්යය මොකක්ද කියලා අහනවා. දීලා තියෙන ඒ වගේ. දුඩ තැටිය, සංයුක්ත තැටිය, Blu-ray ඊට පස්සේ සංඛ්‍යාංක බහුවිධ තැටිය සහ නාම්‍ය තැටිය. නේද? CD, DVD, Blu-ray නාම්‍ය තැටි කියන්නේ floppy නේ. හරි. එතකොට මේ වගේ විශාලම hard disk එක. දුඩ තැටිය එක. හරි. පහත දක්වා ඇති ආචාර්ය උපක්‍රම අතරින් අනුක්‍රමික ප්‍රවේශ ක්‍රමයට අනුව දත්ත හසුරුවන උපාංගය වනුයේ මොකක්ද කියලා අහනවා. හරි. අනුක්‍රමික කියන්නේ මොකද පුතා? දැන් ඔයා CD එකක් හරි DVD එකක් හරි. එහෙම නැත්නම් ඔයාගේ hard එකේ තියෙන සින්දු ගොඩාක් අතරේ ඔයාට කැමති සින්දුවක් ඕන වෙලාවක ප්ලේ කරගන්න පුළුවන් නේ. පුළුවන් නේද? කැමති සින්දුව ළඟට ගියා ඩබල් ක්ලික් කරා. සින්දුව ප්ලේ වෙනවා. පැහැදිලිද? right. එතකොට මේකෙදි අර ගබඩා කරලා තියෙන පිළිවෙලට ඕනේ නැහැනේ. CD එකේ ගබඩා වෙලා තියෙන පිළිවෙලට ගිහිල්ලා සින්දුව වෙත ළඟා වෙන්න ඕනෙත් නැහැ. DVD එකෙත් එහෙමයි, Blu-ray එකෙත් එහෙමයි, hard disk එකෙත් එහෙමයි. hard disk එකේ ගබඩා වෙලා තියෙන අනුපිළිවෙලට ඔක්කොම ප්ලේ කරගෙන ගිහිල්ලා අදාළ සින්දුව තියෙන තැනට යන්න ඕනේ නැහැනේ. නේද? හරි පුතා. එතකොට හැබැයි ඔය ගබඩා කරලා තියෙන පිළිවෙලටම ප්ලේ වෙවි ගිහිල්ලා අදාළ සින්දුව ළඟට ළඟා වෙන එකක් තියෙනවා. ඔයාලා නම් භාවිතා කරලා තියෙනවද දන්නේ නැහැ. අපි නම් චුටි කාලේ භාවිතා කරා. කැසට් පීස් එක. හරි කැසට් වලින් සින්දු අහලා තියෙනවද? කැසට් පීස් එකක් දැම්මට පස්සේ ඒ පීස් එකේ දාලා තියෙන සින්දු අපිට කැමති සින්දුව එකපාරම ප්ලේ කරගන්න බෑ පුතා. හරිද? කාගේ හරි ගෙදරක ඔයාලා අහලා නැත්නම් කොහේ හරි ගමේ කොහේ හරි ගෙදරක කැසට් එකක් තියෙනවා නම් පොඩ්ඩක් බලන්න කැසට් පීස් එකක් දාලා. ඒකේ තියෙන පිළිවෙලට අපි එකින් එක ඔක්කොම සින්දු ටික අහගෙන තමයි අතෙන්ට යන්න ඕන. right? බැරි වෙලාවත් අපිට අර මුළු සින්දුව අහන්න කැමති නැත්නම් අපිට කරන්න තියෙන්නේ වේගෙන් යවන්න කැසට් එකේ තියෙනවා ඊතල දෙකක්. දකුණු පැත්තටයි වම් පැත්තටයි. ඔය ඊතල දකුණු පැත්තේ ඊතල ටික තියෙන කී එක බටන් එක ඔබාගෙන ඉන්නකොට සින්දුව බෲස් කාලා යනවා. ඉතින් සින්දුව ප්ලේ වෙනවා ඒ සින්දුව හයියෙන් ගාලා යනවා. ගිහිල්ලා දැන් අපි නතර කරනවා. අපි ගෙස් කරලා හිතනවා මෙතන තමයි සින්දුව කියලා. ගෙස් කරලා බලනවා අපිට ඕන සින්දුව ළඟ නතර වුණාද කියලා. එහෙම නැත්තම් නතරුනේ නැත්තම් මොකද කරන්නේ? ආයෙත් රිවයින්ඩ් කරන්න වෙනවා. ආපහු ආපස්සට ඇවිල්ලා සින්දුව තියෙන තැනට එන්න වෙනවා. හරිද? දැන් මේකේ විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? ඒකේ ගබඩා කරලා තියෙන පිළිවෙලට තමයි පුතා අර දත්තවලට ප්‍රවේශ වෙන්න පුළුවන්. අපි ඔකට කියන්නේ අනුක්‍රමික ප්‍රවේශය කියලා. ඔය විදිහට අනුක්‍රමික ප්‍රවේශයක් දුඩ තැටියේ නැහැ. දුඩ තැටිය අපිට කැමති තැනකින් පුළුවන් අපිට කැමති දෙයක් ඕපන් කරගන්න. සංයුක්ත තැටියේ CD එකේ නැහැ. Blu-ray තැටියේ නැහැ. හරි මේ හැම එකක්ම අපිට ඩිරෙක්ට් ගිහිල්ලා ටක් ගාලා කෙලින්ම ප්‍රවේශ කරගන්න පුළුවන්. හරි. ඊළඟට මැග්නටික් පටි අන්න මැග්නටික් ටේප්ස් වල තමයි අනුක්‍රමික ප්‍රවේශයක් තියෙන්නේ. හරි. නම් මෙතට වෙලත් නැහැ. රයිට්. එහෙනම් උත්තරේ 4. රයිට්. 78 වෙනි ප්‍රශ්නේ බලන්න. සකසනය වෙත දත්ත හා උපදෙස් ගමන් කරන අනුපිළිවෙල මතක ධූරාවලිය ලෙස හඳුන්වනු ලැබේලු. එතකොට සකසනය වෙත දත්ත ගමන් කරන උපදෙස් ගමන් කරන අනුපිළිවෙල. හරි? මතක ධූරාවලිය නිවැරදිව පිළිවෙලින් ප්‍රකාශ වන්නේ
පහත සඳහන් කවර පිළිතුරේද කියලා අහනවා. දැන් සකසනය වෙත දත්ත හා උපදෙස් ගමන් කරන අනුපිළිවෙල. නේ මුලින්ම දත්තේ තියෙන්නේ කොහෙද? මුලින්ම දත්තේ තියෙන්නේ මේ තියෙන දේවල් වලින් ද්විතීකාචයනය, ප්‍රධාන මතකය, සංචිත මතකය, රෙජිස්ටර්. මුලින්ම තියෙන්නේ ද්විතීකාචයනය තුල. නේ ඊට පස්සේ ප්‍රධාන මතකයට ඒවා එන්න ඕනේ. ප්‍රධාන මතකයෙන් යන්න ඕනේ සංචිත මතකයට. කියන්නේ රෙජිස්ටර්ස් වලට. රෙජිස්ටර්ස් වලින් තමයි සංචිත මතකය කියන්නේ කෑෂ් මෙමරි වලට. ඊට පස්සේ තමයි රෙජිස්ටර් වලට යන්නේ. පැහැදිලිද? right. එතකොට සකසනය ළඟම එක ගත්තොත් රෙජිස්ටර්, ඊට පස්සේ කෑෂ් මෙමරි, RAM, ද්විතීක ආචාර්ය. නේද? එහෙනම් සකසනය වෙත දත්ත හා උපදෙස් ගමන් කරන අනුපිළිවෙල. මුලින්ම හાર્ඩ් එකෙන් පයින්නවා RAM එකට. එහෙනම් මුලින්ම තියෙන්නේ හાર્ඩ් එකේ, RAM එකේ, කෑෂ් මෙමරි වල ඊළඟට තමයි අවසානයේ රෙජිස්ටර් වලට යන්නේ. රෙජිස්ටර් වලින් සක්සනට යන්නේ. right? එහෙනම් උත්තරේ 1. හරි. දැන් මෙමරි කොටස අවසන්. මෙමරි කොටසෙන් තිබ්බ ප්‍රශ්න ටික අවසන්. ඊට පස්සේ අපිට තියෙනවා සංනිවේදන උපක්‍රම. දැන් පළවෙනි පාඩමේ දුඩාංග ගැන මේ යන්නේ නේද? දුඩාංග වලට අයිති ආදාන උපක්‍රම, ඒකට අදාළ ප්‍රශ්න අපි සාකච්ඡා කරා. ප්‍රතිදාන උපක්‍රම සාකච්ඡා කරා. ඊට පස්සේ දැන් සාකච්ඡා කරා මොනවාද මතක උපක්‍රම. දැන් යන්නේ සංනිවේදන උපක්‍රම ගැන. right. දත්ත සංනිවේදනයේදී සංනිවේදනය සඳහා අවශ්‍ය වන වයර පරිගණකයට සම්බන්ධ කිරීම සඳහා පරිගණකයට සවි කර ඇති උපාංගය වනුයේ මොකක්ද කියලා අහනවා. පරිගණකයට දත්ත සංනිවේදනය සඳහා අවශ්‍ය වන වයර් පරිගණකයට සම්බන්ධ කිරීමට පරිගණකයට සවි කර ඇත්තේ මොකක්ද කියලා අහනවා. මොකක්ද? ඒ කියන්නේ නෙට්වර්ක් කේබල් ආයෙ තව ක්‍රමයකින් අහුවොත් මේ නෙට්වර්ක් කේබල් කම්පියුටර් එකේ කොතෙන්ටද සම්බන්ධ කරන්නේ කියලායි අහන්නේ. කොහෙටද සම්බන්ධ කරන්නේ? NIC එකට. මතක තියාගන්න. ජාල කරන අතුරු මුහුණක් කාඩ් පතට තමයි නෙට්වර්ක් කේබල් සම්බන්ධ කරන්නේ. පැහැදිලිද? right. හරි 80 වෙනි ප්‍රශ්නය. එක් අවස්ථාවකදී එක් උපාංගයකට පමණක් දත්ත සම්ප්‍රේෂණය කිරීමට යොදා ගනු ලබන උපාංගය වන්නේ මොකක්ද කියලා අහනවා. එක් අවස්ථාවකදී එක් උපාංගයකට පමණයි දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ. ස්විචය. නාභිය කියන්නේ හබ් එක. රවුටරය, මොඩමය, NIC කාඩ් පත. right? ස්විච් එක ගත්තොත් පුතා ස්විච් එක සහ දෙවනියට තියෙන හබ් එක මේ දෙන්නම පුතා භාවිතා කරන්නේ නෙට්වර්ක් එකක් හදන්න. ඒ කියන්නේ මොකද්ද? පරිගණක කිහිපයක් එකිනෙකාට සංනිවේදනය කරන්න පුළුවන් විදිහට සම්බන්ධ කරන්න. එතකොට මේ ස්විච් එකට සහ හබ් එකට ඒ වගේ තියෙන පෝට්ස් වලට නෙට්වර්ක් කේබල් හරහා මොකද කරන්නේ? නෙට්වර්ක් කේබල් හරහා පරිගණක සහ වෙනත් උපාංග සම්බන්ධ කරනවා. එතකොට ඒ හබ් එකට හෝ ස්විච් එකට සම්බන්ධ වෙන සියලුම උපාංග මොකද වෙන්නේ? නෙට්වර්ක් වෙනවා. එයාලට දත්ත මාරු කරගන්න පුළුවන්. පැහැදිලිද? right. එතකොට ස්විච් එකේ සහ හබ් එක කියන දෙකම භාවිතා කරන්නේ එකම වැඩේටනේ. පරිගණක කිහිපයක් උපාංග කිහිපයක් නෙට්වර්ක් කරන්න. හරි? ජාලයක් ලෙස හදන්න තමයි භාවිතා කරන්නේ. එතකොට ස්විච් එකේ හබ් එකේ වෙනසක් තියෙනවා පුතා. ප්‍රධානම වෙනස තමයි ස්විච් එකට පරිගණක සම්බන්ධ කරාට පස්සේ එක පරිගණකයක් තව පරිගණකයකට දත්තයක් යවනකොට සංනිවේදනය කරද්දී කෙලින්ම ඒ අදාළ
යන්න ඕන ග්‍රාහකයාට යන්න ඕන පරිගණකයට විතරයි දත්තය ගමන් කරන්නේ. පැහැදිලිද? ඒ අදාළ ග්‍රාහකයාට පමණයි දත්තය ගමන් කරන්නේ. හැබැයි හබ් එක එහෙම නෙමෙයි. හබ් එක මොකද කරන්නේ? යම් කිසි පරිගණකයක් එයාගේ දත්තය ගෙනල්ලා හබ් එකට දුන්නට පස්සේ හබ් එකට හොයාගන්න බෑ කාටද මේක ගෙනිහින් දෙන්න ඕනේ කියලා. හබ් එක මොකද කරන්නේ? එයාට ගහලා තියෙන හැම පරිගණකයකටම මේ මැසේජ් එක යවනවා. අපි ඒකට කියනවා හබ් එක මැසේජ් බ්‍රෝඩ්කාස්ට් කරනවා කියලා. හැමෝටම යවනවා. තේරුණාද? හැමෝටම යවනවා. ඉතින් ආරක්ෂිත කවුද? ස්විච් එකද හබ් එකද? ස්විච් එකනේ. හතර වටේම අයට ගිහිලා මේ ඔයාටද කියලා අහලා නෑ අපිට නෙවෙයි කියලා ප්‍රතික්ෂේප කරනවා අනිත් පරිගණක අදාළපණ ආවෝ මගේ කියලා ඇඩ්‍රස් එක බලලා ගන්නවා. හබ් එකේ එහෙම තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ස්විච් එක එහෙම නෙමෙයි. මෙන්න ඔයාට කියලා එයාට විතරක් ගෙනihin දෙනවා. රයිට්. එහෙනම් එක් අවස්ථාවකදී එක් උපාංගයකට පමණක් දත්ත සම්ප්‍රේෂණය කිරීමට යොදා ගනු ලබන උපාංගය මොකක්ද කියලායි අහන්නේ. හරි. එක් අවස්ථාවකදී එක් උපාංගයකට පමණක් දත්ත සම්ප්‍රේෂණය කිරීම. මේ ප්‍රශ්නේ හැටියට අපි මේකේ කතා කරන්නේ මේ දත්ත ලබා දෙන විදිහ නෙමෙයි. මේකෙදි කතා කරන්නේ එක වෙලාවකදී දත්ත දෙන්නේ කාටද කියන කතාව. එක් අවස්ථාවකදී එක් උපාංගයකට පමණක්. දැන් ස්විච් එකේදී ඇත්තටම එකම වෙලාවෙදී කිහිප දෙනෙකුට සංනිවේදනය කිරීමේ හැකියාව තියෙනවා. හරිද? හැබැයි නාභිය හබ් එකේදී ඒක වෙන්නේ නැහැ. හබ් එකේදී දෙදෙනෙක් සංනිවේදනය කරොත් ඒ දෙන්නා පමණයි සංනිවේදනය කරන්න පුළුවන්. එකම වෙලාවෙ කීප දෙනෙකුට සංනිවේදනය කරන්න බෑ. ඒ නිසා මෙතනදී උත්තරේ 2. හරිනේ? ඒ නිසා මේකෙදී උත්තරේ 2. රයිට්. දත්ත රාමුවක් එක් අවස්ථාවකදී උපාංග කිහිපයකට දත්ත සම්ප්‍රේෂණයට යොදාගන්නේ මොකක්ද කියලා අහනවා. හරි. ඒකට උත්තරේ ස්විච් එක. ස්විච් එකට එකම වෙලාවෙ කීප දෙනෙකුට සංවේදනය කරගන්න පුළුවන්. පරිගණකයේ ඇති ආංකිත දත්ත ප්‍රතිසම දත්ත බවට ප්‍රතිසම දත්ත ආංකිත දත්ත බවටත් පරිවර්තනය කිරීමට යොදාගන්නේ මොකක්ද කියලා අහනවා අපේ. රයිට්. මොකද්ද යොදාගන්නේ? හොඳට මතක තියාගන්න ප්‍රතිසම දත්ත ආංකිත කරන්නත් ආංකිත දත්ත ප්‍රතිසම කරන්නත් භාවිතා කරන්න පුතේ මොඩම් එක කියන උපකරණය. හරි. ඉස්සර මුල්ම කාලේ අන්තර්ජාල පහසුකම් ලබා ගන්නදී මට මතකයි ටෙලිකොම් ෆෝන් කෝල්ස් ගන්න ටෙලිෆෝන් ආයතනයෙන් ගන්නවනේ අපි ටෙලිකොම් ආයතනයෙන් ගන්නවනේ දුරකථනය. ඔන්න ඕක හරහා අපිට අන්තර්ජාලයට පිවිසෙන්න පුළුවන් කාඩ් එකක් දාන්න. හැබැයි එතනදී භාවිතා කරන්නේ මේ මොකක්ද අර ටෙලිෆෝන් වයර් එකම තමයි කම්පියුටර් එකට සම්බන්ධ කරගන්නේ. හරි. එතකොට දැන් ටෙලිෆෝන් වයර් එක පරිගණකයට සම්බන්ධ කරා කියන්නේ දැන් ටෙලිෆෝන් වයර් එක හරහා ගමන් කරන්නේ ප්‍රතිසම සංඥානේ. ප්‍රතිසම ඇනලොග් සිග්නල් තමයි යන්නේ. හරිද? කටහඬ කියන්නේ ප්‍රතිසම සිග්නල් එක. ඇනලොග් සිග්නල් එක. කටහඬටනේ ෆෝන් එකෙන් යන දත්ත කියන්නේ කටහඬනේ. නේද? ඉතින් මේකටනේ මේක හදලා තියෙන්නේ. දැන් ඒ ටෙලිෆෝන් වයර් එකෙන් යන්නේ ඇනලොග් සිග්නල්. හැබැයි පරිගණකයෙන් දෙන්නේ ඩිජිටල් සිග්නල්. අන්න එතනදී
අන්න එතනදී දත්ත sannivedanaya දැන් කරන්න ඕනේ. කම්පියුටර් එකෙන් එළියට එන්නේ ඩිජිටල්. හැබැයි වයර් එකේ යන්නේ ඇනලොග්. ඔන්න ඔය වෙලාවේ මොඩම් කියන උපකරණය නිෂ්පාදනය කරා. මොඩම් එක ඇතුළත් කරා පරිගණකයට සම්බන්ධ කරා. දැන් මොකද වෙන්නේ? මොඩම් එකෙන් අර පරිගණකයෙන් එන ඩිජිටල් සිග්නල් එක පරිවර්තනය කරනවා කොහාටද? මොනවටද? ඇනලොග් සිග්නල් එකට. ඊට පස්සේ ඔන්න ඇනලොග් සිග්නල් යන්න පුළුවන් වයර් එක දිගේ. ඔන්න දැන් දත්තය සම්ප්‍රේෂණය වෙනවා. ආපහු ග්‍රාහකයාගේ අන්තයේදී දැන් ග්‍රාහකයාට ලැබෙන්නේ ඇනලොග් සිග්නල්. හැබැයි තියෙන්නේ කම්පියුටර් එක. ෆෝන් එක නෙමෙයි කම්පියුටර් එක. කම්පියුටර් එක දන්නේ ඩිජිටල්. දැන් මොකද කරන්නේ? නැවත වතාවක් ඇනලොග් සිග්නල් එක ඩිජිටල් බවට පරිවර්තනය කරන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් ඩිජිටල් සිග්නල් ඇනලොග් කරනවා, ඇනලොග් සිග්නල් ඩිජිටල් කරනවා. ඔන්න ඔය වැඩේට භාවිතා කරා මොඩම් එක. හරිනේ? සෙව් මිශ්‍ර චක්‍රයේ ක්‍රියාත්මක වන උපදෙස විකේතනය කරනු ලබන්නේ කුමන ඒකකය මගින්ද කියලා අහනවා. හරි? දත්ත ලබා ගන්නවා, විකේතනය කරනවා නේද? ඊට පස්සේ එක්සිකියුට් කරනවා. හරි? එතකොට මේක කරන්නේ උපදෙස් විකේතනය කරන්නේ පාලන ඒකකය. කන්ට්‍රෝල් යුනිට් එකෙන් තමයි පුතා උපදෙස් විකේතනය කිරීම සිද්ධ කරන්නේ. හොඳට මතක තියාගන්න. right. ඊළඟ ප්‍රශ්නට යමු. සෙව් මිශ්‍ර චක්‍රයේ ක්‍රියාත්මක වන උපදෙස ක්‍රියාත්මක කිරීම ක්‍රියාවට නන්නනු ලබන්නේ කුමන ඒකකයේ මගින්ද? උපදෙස් විකේතනය කරා පාලන ඒකකයෙන් එක එක්සිකියුට් කරනවා ක්‍රියාත්මක කරනවා මොකෙන්ද? අංක ගණිතමය හා තාර්කික ඒකකයෙන්. right. ඔන්න 3 තමයි 84ට උත්තරේ වෙන්නේ. අංක ගණිතමය හා තාර්කික ඒකකය. හරි? ඊළඟට 85 වෙනි ප්‍රශ්නේ. බහුහර සකසනයක වාසියක් නොවන්නේ පහත සඳහන් ප්‍රකාශ අතරින් කුමන ප්‍රකාශයද කියලා අහනවා. බහුහර සකසන. බහුහර සකසන කියන්නේ පුතේ එකම පරිගණකයක් තුල සකසන එකකට වඩාක් තියෙනවා නම් අපි කියන එක බහුහර සකසනයක්. හරි? හොඳට මතක තියාගන්න සකසනයක්. හරි? CPU එකක්. අපි process එක කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ. එතකොට මත සැකසුම් ඒකකය. තුල එක වෙලාවකදී ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍යයෙන් එක වැඩසටහනක් පමණයි. හරි? එක process එකක් විතරයි එක සකසනයක් තුල තියෙන්නේ. එතකොට බහුහර සකසන කිහිපයක් භාවිතා කරද්දී මොකද්ද තියෙන වාසිය? එකවර ක්‍රියායන කිහිපයක් process කිහිපයක් ධාවනය කරගන්න පුළුවන්. පැහැදිලිද? right. එතකොට ඒ වගේම තනි වැඩසටහනකට ක්‍රියායන කිහිපයක් තියෙන්න පුළුවන්. එක වැඩසටහනකට ක්‍රියායන process කිහිපයක් තියෙන්න පුළුවන්. හරි? එක process එකක් ඇතුලේ අණු ක්‍රියායන. හරි? තියෙන්නත් පුළුවන්. ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් processors වැඩි වෙද්දී කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. පැහැදිලිද? right. එතකොට බහුවර සකසන එක වාසියක් නොවන්නේ මොකද්ද කියලායි අහන්නේ. තනි වැඩසටහනක යම් යම් කොටස් එකවර ක්‍රියාත්මක කිරීමේ හැකියාව. ඒක හරිනේ නේ. ඒක පට්ට ඇත්තක්නේ. එක වැඩසටහනක යම් යම් කොටස් processors දෙකක් දියේදී එකපාර කරගන්න පුළුවන්. ඒක හරි. වැඩසටහන වේගයෙන් ක්‍රියාත්මක වීම. ඒකත් ඇත්ත. සමාන්තර සැකසීමකට ඉඩ සැලසීම. සමාන්තර කියන්නේ parallel. එකපාර කිහිපයකට
ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩසටහන්. ඒකත් හරි. ශ්‍රේණිගත සැකසීමකට ඉඩ සැලසීම. ශ්‍රේණිගත කියන්නේ එකකට පස්සේ එකක් කියන එක ඒක වැරදි නේද? එකකට පස්සේ එකක් නෑ. අන්න ඒක තමයි වැරදි උත්තරේ වෙන්නේ. එතකොට ඔයා දැන් පාඩම් කරගන්න බහුවර සකසන කියන්නේ මොකද්ද? ඒ කියන්නේ එකකට වඩා processors තියෙන්න පුළුවන්. ඒ වගේ වාසි 4ක්ම දාලා තියෙනවා. හරිනේ? 5 තනි පරිගණකයකින් උපරිම කාර්ය සාධනයක් ලබා ගැනීමට හැකියවීම. ඒකත් නිවැරදි පිළිතුරක්. එහෙනම් 85ට උත්තරේ වැරදි පිළිතුර වෙන්නේ. එහෙනම් 85ට උත්තරේ 4. හරි ඊළඟ එක ඉහළ මට්ටමේ පරිගණක භාෂාවලින් ලියන ලද පරිගණක වැඩසටහන් පරිගණකයට හඳුනාගත හැකි ආකාරයට පරිවර්තනය කිරීම සඳහා භාෂා පරිවර්තක යොදා ගනිරු. හරිනේ. දැන් Java, Python, C# නේද පුතා? අන්න ඒ වගේ programming language තියෙනවානේ. මේ හැම language එකක්ම තියෙන්නේ ඉංග්‍රීසි අකුරු. නේ? ඉලක්කම්, සංකේත ඕව තමයි තියෙන්නේ. හැබැයි පරිගණකයට මේව තේරෙන්නේ නෑනේ පුතේ. පරිගණකය දන්න එකම ලැන්ග්වේජ් එක තමයි 1 සහ 0. මැෂින් ලැන්ග්වේජ් එක වෝල්ටේජ් එකක් ගබඩා කිරීමද සහ නෑ කියන එක. පැහැදිලිද? එතකොට දැන් මේ programming language high level programming languages වලින් ලියන program පරිගණකයට තේරෙන්න නම් එයාට තේරෙන machine language එකට පරිවර්තනය කරන්න ඕනේ. හරි? අන්න එහෙම පරිවර්තනය කරන්න තමයි භාෂා පරිවර්තක මෘදුකාංග භාවිතා කරන්නේ. ඒතර භාෂා පරිවර්තක මෘදුකාංග තමයි අර්ථ වින්‍යාසකය, ඉන්ටර්ප්‍රිටර් සහ කම්පයිලර් සම්පාදකය කියලා කියන්නේ. එතකොට මේකේ කියනවා සම්පූර්ණ වැඩසටහනම එකවර පරිවර්තනය කිරීම සඳහා යොදාගත හැකි භාෂා පරිවර්තකය මොකක්ද කියලා අහනවා. මුළු කෝඩ් එකම සම්පූර්ණ වැඩසටහනම එකපාරම මැෂින් ලැන්ග්වේජ් එකට පරිවර්තනය කරන්නේ හොඳට මතක තියාගන්න කවුද? කම්පයිලර් විසින්. සම්පාදකය විසින්. ඉන්ටර්ප්‍රිටර් අර්ථ වින්‍යාසකය කරන්න පුතා පේලියෙන් පේලිය පරිවර්තනය කිරීම. පැහැදිලිද? රයිට්. එහෙනම් සම්පූර්ණ වැඩසටහනම එකවර පරිවර්තනය කරන්නේ කවුද? සම්පාදකය විසින්. රයිට්. එහෙනම් උත්තරේ 1. ඔන්න ඊළඟට අහනවා පරිගණක වැඩසටහන පේලියෙන් පේලියට පරිගණකයට හඳුනාගත හැකි වනසේ පරිවර්තනය කරන්නේ කවුද කියලා? කවුද? අර්ථ වින්‍යාසකය. මෙහෙයුම් පද්ධතිය ඇතුළු දුඩ තැටියේ තැන්පත්ව ඇති ඕනෑම දත්තයක හෝ ගොනුවක පිටපත් ලබා ගැනීමට හා ඒවා ගබඩා කිරීමට භාවිතා කරනු ලබන මෘදුකාංගය වන්නේ මොකක්ද කියලා අහනවා. right? දුඩ තැටියේ තැන්පත් කරලා තියෙන ඕනම දත්තයක කොපි එකක් පිටපතක් ගන්න උදව් වෙන්නේ ඒවා ගබඩා කරන්නේ බෑකප් softwares වලින්. මොනවාද? උපස්ථ මෘදුකාංග වලින්. හරිනේ? right. එච්චරයිනේ. හරි. ඩිස්ක සුපරීක්ෂක ස්කෑන් ඩිස්ක් කියන්නේ දැන් ඩිස්ක් එකක් හાર્ඩ් ඩිස්ක් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්සර තිබ්බා CD DVD නේද? ඒ ඩිස්ක් තියෙන්න පුළුවන්. හරි. මේවා ස්කෑන් කරන ඒවා තමයි ඩිස්ක සුපරීක්ෂක කියන්නේ. ඩිවයිස් ඩ්‍රයිවර්ස් කියන්නේ ආදාන ප්‍රතිදාන උපාංග මේ ඩිවයිසස් ක්‍රියාත්මක කිරීමට භාවිතා කරන මෘදුකාංගයක්. හරි. ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් කියන එක ඔයගොල්ලෝ දන්නවා මොනවාද? වෛරස් එකක් කියන්නේ අනිසි මෘදුකාංගයක් පරිගණකයට එන එක වැළැක්වීමට හෝ ආවට පස්සේ ඒවා විනාශ කරන්න භාවිතා කරන මෘදුකාංගයක්. ඩිෆ්‍රැග්මන්ටර් කියලා කියන්නේ ඩිස්ක විඛණ්ඩීකාරක කියන්නේ
අපි ගබඩා කරන ෆයිල්ස් තැන් වල විසිරීලා තියෙන්න පුළුවන්. හරියට පිළිවෙලට ගබඩා නොවි. අන්න එතකොට මොකද වෙන්නේ? වෙනත් තැන් ඉඩ තියෙනවා. ඉඩ තිබුණත් වෙනත් ෆයිල් එකක් එද්දි ගබඩා කරගන්න බෑ. පිළිවෙලට ගබඩා වෙලා නැහැ. මේ අපිළිවෙල නිසා. අන්න ඒ වෙලාවට පුළුවන් මේ ෆයිල්ස් ගබඩා වෙලා තියෙන ෆයිල්ස් පිළිවෙලකට සකස් කරන්න. අන්න ඒ සඳහා භාවිතා කරනවා ඩීෆ්‍රැග්මන්ටර් කියන දුකාංග. රයිට්. හැබැයි 88ට පිළිතුර 1. හරි. ඊළඟ ප්‍රශ්න ටික අපි ඊළඟ දවසේ කරමු. එතකොට හොඳට මතක තියාගන්න පළවෙනි පාඩමේ පාඩමේම තියරි කොටස් ආවරණය වෙන විදිහට පුතා ඔයාට මේ විදිහට ප්‍රශ්න සාකච්ඡා කරනවා. මේ තියරි අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතුමයි. මේවා එකක්වත් අමතක කරන්න බෑ. අනිවාර්යයෙන් මේ හැම දෙයක්ම මතක තිබිය යුතුමයි. විභාගෙට තියෙන තව මාස 5ක් වගේ ඉතාමත් කෙටි කාලයක්. අන්න ඒක හොඳට මතක තියාගන්න. රයිට්. එහෙනම් ඊළඟ ප්‍රශ්න ටික ඊළඟ දවසේ සාකච්ඡා කරමු. ආයුබෝවන්.